අද වීඩියෝ එකෙන් අපි බලමු මෙන්න මේ වගේ වීඩියෝ එකක්. නැත්තම් මෙන්න මේ වගේ වීඩියෝ එකක්. නැත්තම් මේ වගේ වීඩියෝ එකක්. මේ වගේ ඕනේ තරම් වීඩියෝස් එක දිගට හදන්න පුළුවන් AI tool එකක්. AI tool එකෙන් ඔයාට ඇති තරම් AI වීඩියෝස් ලේසියෙන්ම ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් තවත් කතා කරගෙන ඉන්න ඕනේ. අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේක කරන්නේ කොහොමද. හරි, ඔයාලා ඉස්සෙල්ලාම Google එකට ගිහිල්ලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න Grok AI කියලා. මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාලා තියෙනවා. මේ උඩින් මෙන්න Grok කියන ලින්ක් එකට ඔයා යන්න. හරි, මම මේකෙන් දැනටම වීඩියෝස් කිහිපයක් හදලා බැලුවා. ඒ නිසා මම මේකට ලොග් වෙලා කියන්නේ ඊමේල් එකක් දීලා මම තියෙන්නේ. ඔයාටත් මේ මෙතනින් මේ sign up කියලා බටන් එකක්. එතනින් ගිහිල්ලා ඔයා මේකට sign up වෙන්න. එච්චර අමාරු නෑ. හරි, මේක තමයි Grok AI එකේ ඉන්ටර්ෆේස් එක. මෙතනින් ඔයාට අර ChatGPT එකෙන් වගේ ප්‍රශ්න දාලා එකෙන් උත්තර ගන්න පුළුවන්. හරි, මෙතනින් අපි වීඩියෝ එකක් හදද්දි මේ වම් පැත්තේ තියෙන imagine කියන එකට යන්න ඕනේ. හරි, මේ තියෙන එක එක කට්ටිය, ඒ කියන්නේ ක්‍රියේටර්ස්ලා හදපු එක එක AI වීඩියෝස් වර්ග. හරි, මෙන්න මෙතන තමයි අපි වීඩියෝ එක එන්න ඕනේ විදිහ, ඒ කියන්නේ ඒකේ තියෙන්න ඕනේ දේවල් ටයිප් කරලා දාන්න. ප්‍රොම්ප්ට් එකක් කියන්නේ ඒක දාන්න මෙන්න මෙතන. හරි, මේ තියෙන්නේ මම ඉතර ටිකක් මේ ටයිප් කරගත්ත ප්‍රොම්ප්ට් එකක්. මේක එච්චර ක්‍රියේටිව් ලස්සන එකක් නෙමෙයි. ඔයාලා වීඩියෝ එකට වගේ හදනවා නම් ගොඩක් ක්‍රියේටිව් විදිහට ලස්සනට ගොඩක් හිතලා එකක් හදාගන්න. ඔයාලට පේන්නේ නැති මේක මම දැන් මෙතන පේස්ට් කරගත්තා. මේ තියෙන ඇරෝ එක එකපාරක් ක්ලික් කරාම ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඔයාලට පේන්නේ මේ මෙතන මේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා පේනවා. ඔයාලට පේනවා ගොඩක් ලස්සන AI වීඩියෝ ටිකක් ඇවිල්ලා තියෙනවා. මේව ඇත්ත වගේම මෙයා හදලා දීලා තියෙනවා. මම මේ වීඩියෝ එක මෙතනින් තෝරගන්නවා. ඔයාලට මේ මෙතන තියෙන type to customize video කියලා තියෙන තැනින් ඔයාලට මෙතන වෙන prompt එකක් දාගන්න පුළුවන්. මෙතන make video කියලා දුන්නාම වීඩියෝ එක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඔයාලට දැන් වීඩියෝ එක ජෙනරේට් හරි, මම ඔයාලට තව වීඩියෝ එකක් හදලා පෙන්නන්නම්. හරි, ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇරෝ එක එකපාරක් ක්ලික් කරන එක විතරයි. හරි, ඔයාලා මේ වගේ වීඩියෝ දැකලා ඇති සමහර විට බලන්න ඒක ගානට ලස්සනට ක්‍රියේටිව් විදිහට මේකෙන් හදලා දීලා තියෙනවා. අපි මේ වීඩියෝ එක අරන් බලමු. මේ වීඩියෝ කියලා දුන්නාම මේක ජෙනරේට් වෙනවා. ලස්සනට සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ලස්සනට හදලා දීලා තියෙනවා. තව එක වීඩියෝ එකක් අපි හදලා බලමු. ප්‍රොම්ප්ට් එක දැම්මා, ඇරෝ එක ක්ලික් කරා. අපි මේ වීඩියෝ තෝරගෙන බලමු. ඔයාලට පේනවා ගොඩක් ලස්සනට මේ වීඩියෝ එක හැදිලා තියෙනවා. කොහොමද අදගෙන ආපු වීඩියෝ එක? මම හිතනවා මම අද ඔයාලට ගෙන ආපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක ඔයාලටත් වැදගත් වුණා නම් පහතේ ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න. වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යයෙන්ම අමතක නොකර පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක. මේ වගේ වීඩියෝස් දිගටම ඔයා බලන්න කැමති නම් අනිවාර්යෙන් අපේ කවිෂ ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියන්න. එහෙනම් මේ වගේ තවත් brand new tech video එකකින් හම්බ වෙමු කවිෂ ටෙක්නොලොජි YouTube channel එකෙන්.